ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් ඔයාලා හැමදෙනාම ඉතාමත් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඉතාමත් කාර්යම් බහුල දවසක්. මොකද අද අපේ වැඩපොලේ වැඩ කරන දවසක්. ඒ හින්දා අද ට්‍රක් එක බ්‍රූම් ට්‍රක් එකක් ඇවිල්ලා තියෙන ක්‍රේන් ට්‍රක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාලගේ වැඩත් එක්ක බබාලගේ වැඩත් එක්ක කාර්ය බහුලම ගෙවන දවසක් තමයි අද. ඉතින් අද දවස ගත කරපු ආකාරය තමයි අද දවසේ ආහාර සැලසුම්නේ ආහාර හැදුවේ කියන එක කෑම වේල හැදුවේ කියන එක තමයි අද මම වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. දුව ඇත්තටම කිව්වොත් දුව උයපු දවසක්. ඉතින් ඒ දවසේ වීඩියෝ එකක් තමයි මම ඔයාලට අද අරගෙන එන්න හිතුවේ. අද උදේන්ම කොස් ගෙඩියක් තිබ්බා. ඒක සුද්ධ කරලා තිබ්බා මම. උයලා ඊළඟට මොනවද? ඇඹරෙල්ලා මාළුවක් හදලා මම ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ කොස් ටිකේ ඇට ටික පන්නලා මෙන්න මේ ඇට ටික කොහොම පන්නලා මෙන්න මේ හිබිද්ද අයින් කරගන්න. ඒකට කියන්නේ හිබිද්ද කියලා දන්නේ නැතිනේ නේද ඉතින්. අපිට කොස්සට සුද්ධ කරගන්න ලේසි ක්‍රමයක් තමයි අපි සුද්ධ කරන කොස්සට මෙහෙම මේ රෙදි කෑල්ලකට දැම්මම ඒකේ තෙත උරනවා. එතකොට මේ අපිට හරි ලේසි මේ පොතු අරගන්න. නැත්තම් පොතු අරගන්න බෑ විසල යනවනේ. මොම තේල ටිකක් මේව කරාම මෙහෙම පිහිදලා ගත්තම අපිට පුළුවන් පොල් ගෙඩියකින් හරි පොතු අරගන්න. දැන් අපි කොස් ටික නම් සුද්ධ කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ අඹරලා ටික සුද්ධ කරගන්න. අඹරලා ටික සුද්ධ කරගන්න මම කරන්නේ මේ වගේ එකකින් එක්කන්ට සුද්ධ කරගන්න එක. එතකොට හරි ලේසි. අඹරලා ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් මේ ටික සෝදගෙන කපා ගන්න ඕන. අද නම් මේ මං හදන්නේ කෑම වේල උදේ දවල්ටයි රැටයි දෙකටම තමා හරි ගස්සන්නේ. මොකද කොස් එහෙම උයනකොට ටිකක් වෙලා යනවනේ. කොස් හැමදාම කන්නත් බෑ වැඩත් එක්ක. කොස් උය වෙලාව කන්නත් බෑ. ඒක හින්දා අද මං හිතුවා කොස් උයලා හැමරල්ල හදලා මස්සරි මාළු හරි ගෙනල්ලා පපඩ මක්කුයි මිරිස් කෑල්ලකුයි බෙදලා ගන්නවා කියලා. ඉතින් දැන් සුද්ධ කරන ඒවා ටික ඔක්කොම සුද්ධ කරලා ඉවරයි. දැන් ඉතින් හොදලත් ඉවරයි. කොස්සට ටික නම් තව තියෙනවා. ඒ වුණත් තව වැඩ ගොඩාක් එක තමා කරන්නේ. මොකද අද සෙනසුරාදා දවසක්. අද බබාලා පන්ති එහෙට මෙහෙට දාන්න තියෙන දවසක්. ඒක නිසා අද නම් හිතුවා වෙන වැඩක් කරගන්න. ඇත්තටම කිව්වොත් අද කාලේ නෑ. මොකද ඒගොල්ලෝ මාරු කරන්න ඕන හැම වෙලේම පන්ති වලට. ඒක නිසා ඉතින් අද දවල්ටයි රැටයි එකට තමයි මම උයන්නේ. ඉතින් මේ බලන්න ඇති මෙච්චර ගොඩක් මොකද කියලා නේද? ඒක රහසක්. ඒක තාටික දවසකින් මම ඔයාලට කියන්නම්කෝ. බබාව පන්ති මාරු කරලා ඇවිල්ලා මෙනු එක මම චුට්ටක් වෙනස් කරා. විතර 10ක් අරන් ආවා. රැට මොනවා හරි මදිපාඩුවක් බලලා හරි ගස්සනවා කියලා. මෙනු එක වෙනස් කරේ මොකද දන්නවද? මම පන්ති යනකොට බබාලා මාරු කරන්න යනකොට සල්ලි අරන් ගිහින් තිබ්බේ නැහැ. රුපියල් 400ක් විතරයි අරන් ගිහින් තිබ්බේ. ඒක හින්දා තින් විතර 10ක් අරගෙන ආවා. මොකද ආයසරයක් යන්න බෑ. වෙලාව මදි වියද ඉවර කරන්න ඕන නිසා. මම රයිස් කුකර් එකට දැම්මා. දැන් ඉතින් බිත්තර ටික තැම්බෙන්න දෙනවා. කොස්සර ටික දැන් අර සෙවල ගතිය ගිහින් හොඳට මේව වේලිලා. මට ඉතින් පොල් විදිහයි ඕන දෙයකට ගන්න මම මේ මෝල් ගහ තමයි ඉතින් පිහිටියා ගන්න බෑ පොඩි අය ආරයි යනවා. ඉතින් ඕන් දැන් තැලුවා හොඳට තැල්ලා තියනවා කියනවා. කොස්සට ටික සුද්ධ කරගන්න ගමන් තමයි වෙන්නේ.
කොස්සට ඉතින් සමහරව දාන්නේ නැහැ කොස් වලට මේ කරදරේ හින්දා වෙන්න ඇති. ඒ වුණත් ඉතින් අපේ ගෙදර අය නම් හරිම කැමති කොස්සට කන්න එක හින්දා කොස්සට නෑ කියන්නේ. ඒ විදින කිරි කොස් එක වැඩක් නෑ. ඉතින් ගමන් කොස්සට ටික සුද්ධ කරනවා අමාරුවෙන් හරි ඉතින්. කොස්සට කොසුත් එක්ක උයනකොට කොස්සට ටික ඉක්මනට තඹ ගන්න මේ ඉස්සරවම තඹ ගන්න එපේ. ඉස්සරවම කොස්සට ටික තඹගෙන තමයි කොස් ටික අපි ඊට පස්සේ දාන්නේ. නැත්නම් කොස්සට තැම්බෙන්න වෙලාව වැඩි යනවා කොස් තැම්බෙනවා ඉක්මනට. ඒක නිසා කොස්සට තමයි අපි ඉස්සරවම තඹන්නේ. ඉතින් දන්න අය ගොඩක් ඇති. නොදන්න කෙනෙකුත් හිටියොත් මේකෙන් ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම කිව්වේ. විතර ටික දැන් තඹගෙන ඉවර වෙන නිසා මම ඉක්මනට ඒ ටික සුද්ධ කරගත්තා. කැඩෙනවා චුට්ටක් ඉතින් වේගෙ වැඩි නේද ඒක හින්දා. ඉතින් යන්න ඕන තඩි. මම දැන් මේ ලෑස්ති වෙන්නේ මේ ඇමරල් එක හරි ගස්ස ගන්න. ඒකට මම වැදපු 3-5 කුඩු අරන් තියෙනවා. ලුණු කුඩු, කහ, මිරිස්, සුදු ලුණු, රතු ලුණු, එතකොට රම්පි කරපිංචා, කුරුඳු පොතු ටිකක් අරන් තියෙනවා. දඹුරු සීනි අරගෙන තියෙනවා. දැන් අවශ්‍ය පහේ ටික ලෑස්ති කරගන්න තියෙනවා. මේක රන්මන්තාරික බැදීගෙන එනකොට ලිප ඔෆ් කරලා අපි මිරිස් පිළි 3-5 ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේ අමරල ටික අපි එකතු කරගන්නවා. ඉන්නා ලිප ඔෆ් කරගෙන මම පහේ ටික එකතු කරගන්නවා. සීනි ටික නැතුව ඉතුරු පහේ ටික එකතු කරලා ලිප ඔෆ් කරලා තියෙන්නේ. ඒක ඔෆ් කරලා මම මේකට මුදන තමයි වහලා තියෙනවා. ඊට පස්සේ තමයි රතු පාට කළු පාට වෙන ටිකක් තැම්බෙනකොට හිමීට තැම්බෙනකොට ඒක කළු පාට වෙනවා. ඉතින් දුව යපු කෑම වේල දැන් හරි. දැන් ඉතින් බත් ටික බෙදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අඹරල්ලා යුවා, කොස් යුවා, බිත්තර හැදුවා, පපඩ බබ් බැද්දා. ඉතින් මදි කියලා හිතුන හින්දා ලුණු ගෙඩියකුත් කපා ගත්තා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැම දෙනාටම බුදු සරණයි. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.